යකෝ ජනේලකින් පයින්න කකුල් දෙකෙන් පයිමු. මේ මට එක දෙයක් කිව්වත් උඩ ට්‍රැක්ද? මොන මගුලක්ද කියවන්නේ මේ? සීගිරියේ තියෙන හැම කුරුඩු කීයක්ම අපේ බිත්තියේ තියෙනවා. ඒක ලොකුට ගණන් ගන්න එපා. යම් වීඩියෝ එකට. මගුලක් කළා තමයි. හරි මොකෝ තියෙන්නේ? මේ දොර ගලවන්න හදන්න බා. මේ දොර ඇරෙන්නේ නැහැ බා. අතන ලොක් කළා වගේ මට පේන්නේ. දැන් ඉතින් ඇතුළට යන්න බෑ. මේක අරගන්න මොන මගුලක්ද මන් දන්නේ නැහැ බා. බාහලා තියෙන්නේ. ඉතින් පිට අතුරකින් හරින්න හදනවා ඇරෙන්නේ නැහැ බා. අප්පට හුඩු. ඒ මොකද බා? ඒ මොකද කියන්නේ කො මම පාඩම් කෙරුවා. මම රෑප් එක දෙක වෙනකම් පාඩම් කෙරුවා. ෂෝට් නෝට් ගෙවුවා. ඉතින් මට උඹලට සී මට ඒක කරන්න දෙන්නේ නැහැ. ඒ මොකද කියලා. මොකා? මගුලක් කියනවද? දැන් මොකද ගන්න මේකට? දැන් ඉතින් මේක අරින්න තමයි හදන්නේ. මේ ඇරෙන්නේ නැහැ. නෑ මං අහන්නේ දැන් මොකද්ද ඔකට කරන්නේ කියලා. මේකට යබෝ යතුර ගහලා මේ අරින්න හදන්නේ ඇරෙන්නේ නැහැ මේ. මේ ඒ වැඩක් නෑ. මේ උඹලා ගෙවල් ඇතුළට යන්න වෙන ක්‍රමයක් නැද්ද? පිටිපස්සේ දුරෙන් නම් ගිහින් ගොන්න. ආයෙ නැති වැඩේ ඉවරයිනේ බං. පිටිපස්සේ දුරෙන් ගිහලා සේවද යරපන්. ඵලයන් ඉතින් බලන් ඉන්නේ. මේ හැබැයි බෑ නේද බං? ඇයි ඒ? නෑ පිටිපස්සේ දුර ලොක් කරලා තියෙන්නේ. අපි ඉස්සරහ දුර හැලගත්තොත් කොහොමද පිටිපස්සේ දුරෙන් අපි ආසාවට ඔන්න ඇතුළට යන්නේ? මේ මට එක දෙයක් කිව්වත් උඩ ට්‍රැක්ද? මොන මගුලක්ද කියවන්නේ මේ? තෝ එක්ක ඉඳලා ගොළුවත් එක අරිනවා. ඊ හරක. යකෝ තෝ ගෙදරින් එක නේද? අර උඹලා කුස්සිය අර ජනේලයක් තියෙන්නේ. ජනේලෙන් පයිමු. වැඩේ ඉවරයිනේ. ජනේලෙන් පයින්න? අපිට පිස්සුද බං? යකෝ අපි මේ අවුරුදු 20ක මේ ගෝණි පයින්නත් මේ බොහොම මාරුයි බෙල්ල ගලව ගන්න නේද? යකෝ ජනේලකින් පයින්න කකුල් දෙකෙන් පයිමු. මම බූඩෙන්නේ යකෝ ජනේලයක් දාගෙන. අපිට හිටියේ කකුල් දෙකෙන් පයිමු කියන එක අහපන්කෝ. තෝගේ මොලේ හොඳ නැද්ද යකෝ? ටැග්ද තොට? නම් බගුලක් කියනවද දන්නේ? උඹ කොහෙද යන්නේ? දීට බංගෝ. අඩෝ දොර සබ්ස්ක්‍රයිබ් කරන්න. වෙන මොනවා කරන්න?